ඊයේ දවසේදී Windows 10 කියන operating system එක රිටයර් වුණා. ඒ කියන්නේ ඔක්තෝබර් 14 වෙනිදා Windows 10 කියන operating system එක Death OS එකක් බවට පත් වුණා. එතකොට මේ Windows 10 වලට ලබා දෙන security updates, bug fixing, technical support, security patches වගේ දේවල් officially Microsoft සමාගම විසින් මේ වෙනකොට නවත්තලා තියෙනවා. ඉතින් ඔයා මේ වෙද්දි Windows 10 කියන operating system එක නම් use කරන්නේ. ඇත්තට මේක දැන් Death OS එකක් වෙලා තියෙන්නේ. ඉතින් Death OS එකක් ඔයා use කරද්දී මොනවාද ඔයාලට තියෙන රිස්ක්ස්, ඒ වගේම මේ software එක, ඒ කියන්නේ මේ operating system එක තවදුරටත් ඔයාට use කරන්න පුළුවන් අවස්ථා තියෙනවද? මෙන්න මේ ටික තමයි අද අපි වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඔයා Windows 10 user කෙනෙක් නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න. Death OS එකක් එහෙම නැත්නම් retired OS එකක් පාවිච්චි කරන එකේ මේන්ම රිස්ක් එක තියෙන security පැත්තෙන්. ඉතින් ඔයා දන්නවා මේ වෙද්දී Windows 10 කියන operating system එකට security patches නවත්තලා තියෙනවා. ඉතින් ඔයාගේ computer එකට එන viruses වගේ දේවල් patch වෙන්නේ නැහැ operating system එකකින්. ඉතින් මේක හේතුවක් වෙනවා ඔයාගේ computer එක hack වෙන්න. මොකද හේතුව easily hacker කෙනෙකුට ඔයාගේ computer එක access කරන්න පුළුවන්. ඔයාගේ computer එක කවුද hack කරන්නේ වගේ මෝඩ දේවල් හිතන්න එපා. මොකද හේතුව ඔයා නිකන් හිතන්න ඔයාගේ FB account එක hack වුණොත් ඔයාට කොච්චර පාඩුද කියලා. ඒ නිසා හැම වෙලෙම පුළුවන් උපරිමයෙන් ඔයාගේ කම්පියුටර් එක, ඒ කියන්නේ ඔයාගේ ඔපරේටින් සිස්ටම් එක සේෆ්ගාඩ් කරලා ඔයාගේ කම්පියුටර් එක සේෆ්ගාඩ් කරලා යූස් කරන්න මතක තියාගන්න. ඊළඟ ප්‍රධාන ඉෂුව එක තමයි software compatibility එක. ඒ කියන්නේ Windows 10 කියන ඔපරේටින් සිස්ටම් එකට සමහර විට ඉස්සරහට යනකොට එක software support කරන්න නැති වෙන්න පුළුවන් හෝ updates ලබා දෙන එක නවත්තන්න පුළුවන්. මොකද හේතුව Windows 10 කියන ඔපරේටින් සිස්ටම් එක .death OS එකක් නිසා ඔයාට යූස් කරන්න වෙන්නේ old versions. ඒ කියන්නේ software වලත් old versions තමයි use කරන්න වෙන්නේ. ඒකට ඔයාට තව risk එක වැඩි. ඒ නිසා මේක ගැනත් ඔයා හිතන්න ඕන ඉස්සරහට යනකොට මේ software වල තියෙන compatibility එක ටික මේ Windows 10 operating system එකෙන් අඩු වෙලා යන්න පුළුවන්. ඊළඟට ඔයාලට එන්න පුළුවන් risk එකක් තමයි devices compatibility එක. devices ගත්තාම ඔක්කොම devices නෙමෙයි. ඔයා දන්නවා motherboard එක, graphic card එක වගේ devices තියෙනවා. ඒවා වැඩ කරන්නේ device drivers එක. ඒවා ඔයාගේ computer එකත් එක්ක connect වෙලා තියෙන device drivers එක. එතකොට මෙන්න මේ device drivers තවදුරටත් update කරන්න බැරි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ආයෙවා අලුතෙන් install කරද්දී ඔයා හිතන මොකක් හරි issue එකකට වගේ ඔයා upgrade කරා කියලා වගේ desktop එක. එතකොට ඔයා මේ drivers install කරද්දී Windows 10 operating system එක නම් ඔයා use කරන්නේ මේ drivers support කරන්න නැති වෙන්න පුළුවන්. ඉතින් මේ ගැන ඔයා ලොකු අවධානයක් යොමු කරන්න ඕනේ. ඔයා continuously Windows 10 use කරන්න හිතන් ඉන්නවනම්. Windows 10 ඔයා use කරන් දෙන්න පුළුවන් තව risk එකක් තමයි no technical support. හිතන්න ඔයාගේ මොකක් හරි issue එකකට, කියන්නේ ඔයා Windows 10 use කරන්නේ ඔයාගේ මොකක් හරි issue එකකට ඔයා vendor support එක ගන්නවා කියලා. සාමාන්‍යයෙන් vendor support එකේදී vendors ලගේ end එකෙන් ඒගොල්ලන්ට issues resolve කරන්න බැරි වුණාම ඒගොල්ලෝ ඊළඟට contact කරන්නේ Microsoft company එක. එතකොට දැන් මේ වෙද්දි Microsoft එකෙන් කියලා දෙනවා ඒගොල්ලන්ගේ support එක නවත්තලා තියෙනවා කියලා. එතකොට vendors ට හැකියාවක් නැහැ Microsoft එකට කතා කරලා Windows 10 වෙනුවෙන් support එක ගන්න. එතකොට ඒගොල්ලෝ ගොඩක් වෙලාවට ඔයාට support කරන එක refuse කරනවා. එතකොට ඔයාට සිද්ධ වෙනවා වෙන මොකක් හරි alternative solution එකකට යන්න official vendor support එක ඔයාලට හම්බෙන්නේ නැහැ. ඉතින් මේ ගැනත් ඔයා ලොකු අවධානයක් යොමු කරන්න ඕනේ. මොකද හේතුව issue එකක් ආවොත් ඔයාට ගොඩක් වෙලාවට අසරණ වෙන්න පුළුවන් කොහොමද මේ issue එක resolve කරන්නේ කියන එක ගැන කියලා. හරි, ඊළඟ අපි කතා කරමු Windows 10 කියන operating system එක ඔයාට තව කොච්චර කාලයක් ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්ද කියලා. ඇත්තට මේකට ඔයාට තියෙන්නේ අවුරුදු 3ක කාලයක් විතරයි. හැබැයි ඔයා එහෙම පාවිච්චි කරනවා නම් Microsoft වලින් කරන ESU එහෙම නැත්නම් Extended Security Updates කියන ප්‍රෝග්‍රෑම් එකට ජොයින් වෙන්න ඕනේ. ඒකට ඔයා $30ක මුදලක් ගෙවන්න ඕන. ඔයා ඒකට රෙජිස්ටර් වුණාට පස්සේ අවුරුදු 3ක කාලයක් යනකම් ඒගොල්ලෝ ඔයාට security updates ලබා දෙනවා. ඉතින් ඔයා කොහොම හරි මේ අවුරුදු 3ක කාලය ඇතුළත ඔයාගේ මොන හරි issues තියෙනවා නම් ඒව resolve කරලා අනිවාර්යෙන් අවුරුදු 3 ඇතුළත Windows 11 හරි නැත්නම් වෙන මොකක් හරි OS එකකට move වෙන්න කටයුතු කරන්න ඕනේ. මොකද හේතුව ඒ අවුරුදු 3න් පස්සේ ඒගොල්ලෝ ඔයාට කිසිම support එකක් Windows 10 වලට ලබා දෙන්නේ නැහැ. Microsoft එකෙන් දෙන ESU කියන ප්‍රෝග්‍රෑම් එකට අමතරව වෙන මොකුත් official options ඔයාට නැහැ Windows 10 කියන operating system එක use කරන්න. ඔයාට තියෙන්නේ alternative solutions විතරයි. ඔයාට පුළුවන් Windows 10 කියන operating system එක offline විතරක් පාවිච්චි කරන්න, online connect වෙන්නේ නැතුව. ඒකට ඔයාට තියෙන risk එක අඩුයි. ඒ වගේම ඔයාට පුළුවන් අවශ්‍ය නම් Windows 10 කියන operating system එක පාවිච්චි කරන ගමන් strong antivirus software එකක් පාවිච්චි කරන්න. නමුත් මගේ personal opinion එක තමයි මේ වගේ options වලින් වෙන්නේ ඔයාගේ computer එක vulnerable වෙන එක. ඒ කියන්නේ ඔයාට එන risk එක වැඩි. ඉතින් ඔයාට පුළුවන් simply වෙන operating system එකට move වෙන්න. ඔයාට පුළුවන් Windows 11 වලට move වෙන්න. ඒක මේ විදිහට ගොඩක් හොඳ OS එකක්.
මම මේ විදිහට පාවිච්චි කරනවා මේ ඔපරේටින් සිස්ටම් එක. ඒක ගොඩක් හොඳ OS එකක්. කලින් තිබුණ issues ගොඩාක්ම අඩුයි. ඒ නිසා recommend කරන්න පුළුවන් ඔයාලට Windows 11 ඔපරේටින් සිස්ටම් එක use කරන්න කියලා. ඔය Windows 7 වලින් ඉඳන් අපි Windows 7, Windows 8, Windows 8.1 ඉඳන් 10 වලට move වෙනකොටත් මෙන්න මේ වගේම පොඩි ප්‍රශ්නයක් තිබුණා. ගොඩක් අයට හුරු නැති ගතිය. මොකද හේතුව Windows 7 එක බැලුවම Windows 10 කියන්නේ ගොඩක්ම වෙනස් OS එකක්. ඉතින් Windows 11 උත් ඔය වගේමයි. Windows 10 කියන ඔපරේටින් සිස්ටම් එක ගත්තාම Windows 11 කියන්නේ ගොඩක්ම වෙනස් OS එකක්. ඒක තමයි ගොඩක්ම හේතුව මේ ඔපරේටින් සිස්ටම් එකට move වෙන්න නැති හේතුව මේ Windows 11 කියන ඔපරේටින් සිස්ටම් එක ඉන්ට්‍රොඩියුස් කරන කාලේදී ඇත්තටම issues තිබුණා. නමුත් දැන් issues ගොඩාක් අඩු කරලා තියෙන්නේ. දැන් නම් recommend කරන්න පුළුවන් Windows 11 කියන ඔපරේටින් සිස්ටම් එක නිසා ඔයාගේ කම්පියුටර් එක risk එකක් ගන්න නැතුව, ඔයාගේ කම්පියුටර් එක නිකන් risk එකකට දාන්න නැතුව මම recommend කරන්නේ අලුත් ඔපරේටින් සිස්ටම් එකකට. කියන්නේ Windows 11 වලට move වෙන්න. එහෙම නැත්නම් alternative ඔපරේටින් සිස්ටම් එකකට move වෙන්න. ඉතින් ඔයාලට දැන් හොඳ අවබෝධයක් තියෙනවා. ඔයා Windows 10 කියන ඔපරේටින් සිස්ටම් එක continuously use කරොත් ඔයාට තියෙන රිස්ක්ස් මොනවද කියලා සහ ඔයාට අවශ්‍යම නම් මේ Windows 10 කියන ඔපරේටින් සිස්ටම් එක use කරන්න ඔයාට ගන්න පුළුවන් alternative solutions මොනවද කියලා. ඉතින් ඔයා මොකද හිතන්නේ Windows 10 වලින් ඔයා Windows 11 වලට move වෙනවද? එහෙම නැත්නම් වෙන මොකක් හරි alternative ඔපරේටින් සිස්ටම් එකකට move වෙනවද? එහෙම නැත්නම් ඔයා තාම පාවිච්චි කරන්නේ Windows 7ද? එහෙම නැත්නම් ඔයා හිතන් ඉන්නවද Windows 10ම continue කරන්න? මේකට පොඩ්ඩක් අපි comment section එකේ කතා කරමු සහ ඔයාලට Windows 10 ගැන තියෙන experience එක ගැන චූටි comment එකක් මේ comment section එකේ දාන්න. right. ඒ වගේම Mr. Indru channel එක subscribe කරන්න. Mr. Indru channel එකට අලුත් කෙනෙක් නම් අපි මේකේ කතා කරන්නේ විශේෂයෙන්ම තාක්ෂණය ගැන, ටෙක්නොලොජි ගැන. එතකොට මේ වාට මේ කතා කරන දේවල් වාට ඔයාගේ ඔෆිස් එකේ ඕන වෙන්න පුළුවන්, ඔයාගේ ගෙදරදී ඕන වෙන්න පුළුවන්. ඒ නිසා හැම වෙලාවෙම Mr. Indru channel එක subscribe කරන්න සහ bell icon එක click කරන්න. ඒ වගේම මම වීඩියෝ එකක් කරලා තියෙනවා computer restart ගැන. ඒක මෙන්න මේ section එකේ ගිහිල්ලා ඔයාලට බලන්න පුළුවන්. ඒ නිසා අලුත් වීඩියෝ එකක් හම්බ වෙනකන් මේ වීඩියෝ එක බලන්න. ඊළඟ වීඩියෝ එකකින් ඉක්මනට හම්බ වෙනවා.